අපි දැන් ওই පරිසරය ගැන කතා කරගෙන ඉන්නකොට දෙවියෝ හරි ස්වභාව ධර්මය. මම නම් දෙවියෝ කියලා කියන්නේ මේ ස්වභාව ධර්මයේ තියෙන එනර්ජි ලයින්ස් වලට. මම දන්නේ ඔබ කොහොමද කියලා. අපිට මාර දේවල් ගොඩක් දීලා තියෙනවා. මේ මහ පොළොවේ තියෙන වතුර වලින් සෑහෙන කොටසක් බොන්න බැරි බව ඔබ දැන් දන්නවනේ. වැඩිපුරම කොටස බොන්න බෑ. මුහුදනේ තියෙන්නේ. ඔයා නිකන් බලන්න chat ගෙන් අහලා බලන්න බොන්න පුළුවන් water percentage එක 100 කීයද තියෙන කියලා. මම හිතන්නේ 100 2 3ක් වගේ තමයි මගේ මතකේ වැරදි. දන්නෙත් නැහැ. හරි. මේ බලන්න ඩ්‍රින්කින් වෝටර් පර්සන්ටේජ් එක මේ පොළවේ කොච්චරද කියලා. අභ්‍යවකාශය පුරා ඇවිද අපි හොයන්නේ වතුර තියෙනවද කියලා. ඒවයි තියෙන වතුර බොන්න පුළුවන්ද නැද්ද නෙමෙයි වතුර තියෙනවද කියලා බලන්න. මේ මහ පොළවේ තියෙන වතුර ප්‍රමාණය ගත්තොත් බොන්න පුළුවන් ඒවා අඩුයි. ලයිෆ් එක ඊටාම ක්‍රූෂල්ම තැනකට ගෙනියන එකක් නේ ඩ්‍රින්කින් වෝටර්. ඒක පොලියුට් කරගන්නෙත් අපි නම්. මේ සබහා ධර්මයට දොස් කියන්න එපා. කොහොම හරවන. ඔබ දන්නවද දැන් ඔබේ ඔය ගෙදරට ඇවිල්ලා ගලි බවුසර වෙලා බරු ටික දාගෙන ඔක්කොම ගිහිල්ලා කොහෙටද හලන්නේ කියලා. පොල් වතු ගානේ හලනවා. මහ මුහුදට ජල මූලාශ්‍ර වලට අතහැරලා දාලා එන්නේ. කිසිම ගාණක් නැහැ මෙයා අපිට. අපි හිතන ඒක එහෙම තමයි තියෙන්නේ වෙන මොකද්ද කරන්න කියලා. මේ මල ද්‍රව්‍ය පුදුම විසක්. ජපානයේ නැත්තර නැති වෙන්න කියලා යන්තම් ගොඩගේ අද 94ක් විතර ඒගොල්ලන්ගේ ඩ්‍රින්කින් වෝටර් ප්‍රමාණය ඒගොල්ලෝ හදාගෙන තියෙනවා තමන්ගේ රටේ. ඉතින් ලංකාව ගංගාවල් 103ක් තියෙන ජල මූලසත් තොගයක් තියෙන රටක්. ඒ ගොඩක් තියෙන නිසා වෙන්න ඇති නේද අපි ඔය වොෂ්රූම් වලින් එහෙම අර මේවෙන් টয়ලට් වලින් ඔක්කොම නේව කිසිම කතාවක් නැතුව කාණු වලට අරවට මේවට ගලි බවස වලට බාර දීලා අද්දක පීදාගෙන ඉන්නේ. ඒකනේ. අපි තාමත් ප්‍රමාද නැහැ. මොකද අපේ තියෙන බීමට ගන්න පුළුවන් ජල සම්පතියේ තියෙන වටිනාකම අපි දන්නේ නැති වුණාට ඒක ගොඩක් රටවල් දන්නවා. දවසක මේ අපේ වතුර ටික අපිට නැති වෙන්න පුළුවන්. අපේ වතුර ටික අපිට සල්ලි දීලා ගන්න වෙන්න පුළුවන්. වතුර කියන එක නිකන් වතුරේ අපිට නැතින්නේ නිකන් ලිඳක් කැපුව වතුර. ඇල්ලදොල ගංගා හැමතැනම. ඉතින් ගාඩක් නෑ තමයි. ඒ ඇල්ලකට මෙහෙම කට තියලා වතුරක බොන්න පුළුවන්. තාම එහෙම තියෙනවා. හැබැයි අපි කරන් යන වැඩසටහන ඇතුළතදී භූගත ජලයේ සෑහෙන වේගෙන් අපවිත්‍ර වේගන එනවා. මිනිස්සු ගාන වැඩි වෙනකොට. ඔය ජෝකාසු සිස්ටම් වැරදිලා ඉගෙන ගන්න ඕනේ නෑ. වැරදිලා ඉගෙන ගත්ත රටක් තමයි ජපානය. ජපානය කියලා කියන්නේ. ඉතින් ජපානයේ වෙන යුතුයකමක් හැටියට මේක ලෝක පුරාම පණිවිඩය කියාගෙන යනවා. අවුරුදු ගානක් අවුරුදු 70කට එහා සම්මත කරපු හොයාගත්ත සිස්ටම් එකක් ඕක. ඒක ජපානයට වැඩ කළා. අප ජලය ඒගොල්ලෝ කළමනාකරණය කරා. ජෝකාසු සිස්ටම්ස් වලට දාලා මේ ඔක්කොම 10 ජරා වතුර ටික ඔක්කොම පෙරලා මේ টয়ලට් වලින් පවා එනවා පෙරිලා. අනිත් පැත්තෙන් එනවා නේද සුපිරිසිදු ජලය. අන්න ටෙක්නොලොජි එකක් හොයාගෙන තියෙනවා. ඒක ලංකාවට ඇවිල්ලා තියෙනවා. ඔරිජිනල් ජැපනීස් ඩයිකි ඇක්සිස් ජෝකාසු ලංකාවේ තියෙනවා. ඔබ ඊළඟට ගෙදර හදනකොට අපාර්ට්මන්ට් කම්ප්ලෙක්ස් එක හදනකොට ඒක කියනකොට මට මතක් වෙනවා. හරි. ප්‍රයිම් ගෲප් එක මතක් වෙනවා. ඒගොල්ලන්ගේ යක්කලා තියෙන ද පැලස් කියලා ප්‍රොජෙක්ට් එක තියෙන්නේ. ටෝටල් සෙන්ට්‍රලයිස්ඩ් ජෝකාසු සිස්ටම් එකක් තියෙනවා. නියමයිනේ. ඒ මිනිස්සු පරිසරය ගැන හිතන මට මාර සතුටක් වෙනවා ඒකනේ. කොහෙන් හරි පටන් අරන් තිනවා. කවුරු හරි වැඩේට අත තියලා තියෙනවා. ලංකාවේ දන්න අය මේ ජෝකාසු වලට යනවා. මම මේ නොදන්න ඔබටයි කියන්නේ. දන්නේ නැහැ කියලා බෑ. දන්නේ නැහැ කියලා බෑ. ඒ දන්නේ අනේ අපි දැනන් හිටියේ නෑ. ඒකයි මේක උනේ. ඒකෙන් කිසිම දෙයක් වෙන්නේ නැහැ හොඳ දෙයක්. ඔබ ජෝකාසු සිස්ටම් එකක් දාගන්න පුළුවන් නම් දාගන්න. මම දන්නේ නැහැ දැන් ගෙදර තියෙන එක ගලවලා ජෝකාසු දාන්න පුළුවන්ද කියලා. හරි. අපිත් ජෝකාසු ගාලා මට දැනුණා කවුද මන් දන්නේ නැහැ කියනවා. මේ ඒවා ගැන අපිට වක් කියන්න බෑ. ගොඩක් අය වැඩේ කොට කරගෙන තියෙන්නේ. හරි. බිස්නස් එක ගන්න ඕනේ නේද ගාන අඩුවට කියනවා. ඒ කියන්නේ 5 දෙනෙක් ඉන්න ගෙදරකට අවශ්‍ය සයිස් එකක් තියෙනවා. 5 දෙනෙක් ඉන්න ගෙදරක. සාමාන්‍ය කැපැසිටි එක තියෙනවා නේ. කැපැසිටි එකක් තියෙනවා. හිතන 4-5 දෙනෙක් ඉන්න ගෙදරක මං කියන්න. මම පොඩ හොයාගෙන ආවා. ඒවා ටැන්ක්ස් වගේ එහෙමද තියෙන්නේ? ටැංකි වගේ එහෙමද? ඔව් මේව දිග ටැංකි. 1 cubic meter. ඝන මීටර එකක ධාරිතාවක් ඇති 5 දෙනෙක් ඉන්න ගෙදරක. ඉතින් කෙනෙකුට කියන්න බලන්න නෑ ඉතර ඕනේ නෑ භාගයක් ඇති. එතකොට ගාන අඩුයි. එතකොට ගාන අඩුයි කියලා හිතනවා. නෑ ඇත්තටම ඝන මීටර එකක ධාරිතාවක් තියෙන්න ඕනේ. 5 දෙනෙක් ඉන්නව නම් ගෙදර. නැත්තම් ටික කාලයක් යනකොට මදි වෙනවා. සිස්ටම් එකට දරන්න බැරි වෙනවා. ඉතින් ඔය ගොඩක් අය කරන්නේ cubic meterයක් ඕන තැනකට නෑ භාගයක් ඇති කියලා. ගාන අඩුවට ටක් ගාලා දෙම අපි හිතන්නේ මේ අපි ඝන මීටර වලින් හිතන්නේ නෑනේ. අපි හිතන්නේ ගාන අඩුයි මේගොල්ලන් කියලා හිතන්නේ. නෑ ඒගොල්ලෝ ඝන මීටර ගාන අඩු කළා. ඉතින් කොහොමද අඩු වෙන්නේ බෑ? ඝන මීටරයක් ඒගොල්ලන් කියනෝනේ ඝන මීටරයක් සයිස් එකේ ජෝකාසු සිස්ටම් එකක් ඩයිකි ඇක්සිස් එකෙන් අරගෙන දෙකෙම එකම කොටේෂන් එක ගන්න. දෙන්න කියන්නේ එකම කොටේෂන් එක. ඩයිකි ඇක්සිස් අනිවාර්යෙන් අඩුයි. ජපන 100,000ක් අවංකනේ බිස්නස් එකේදී. ඇත්ත. ජපන මේක කරන්නේ රටවල් ගානේ මේක හදලා ගාන කපා ගන්න එකට නෙමෙයි. ඒගොල්ලෝ හදන්නේ මුළු ලෝකෙටම ප්‍රශ්නයක් වෙන එක වේල පහින් නතර කරගන්න පුළුවන් දෙයක්. ජප්පට තියෙන්නේ පුදුම අදහස්. ඒකනේ නේ. ඒ ඔරිජිනල් ජප්පට. ජප්පෝ වගේ පේන්ට් කරගෙන ඉන්න පොරවලුත් ඇති ඕකස්සේ. ඉතින් ඩයිකි ඇක්සිස් ගැන හොයන්න අපි නම්බර් එකක් දෙන්න ඩයිකි ඇක්සිස් කතා කරන්න. යෝධ ප්‍රොජෙක්ට්ස් වලට ඒගොල්ලෝ සප්ලයි කරනවා. ඔය කාත්තන් කුඩි හරි කොහේ හරි තියෙන ඒගොල්ලෝ දැනටමත් එහෙම අතෝ සෙන්ට්‍රලයිස් ප්‍රොජෙක්ට් එකක්. ඒගොල්ලෝ කියනවා අපිට බේරවැව බාර දුන්නොත් බේරවැව වැඩේ කරලා දෙනවා කියලා. කොහෙද ඉතින් අපේ බලධාරීන්ට කිව්වට බීරලෙන්ට වීණා ගන්නවා වගේනේ කතා කරන්නේ නැහනේ. ඒවා හෙන්නේ. එහෙන් ඇව්වා මෙහෙන් ඇව්වා ඉවරයි වැඩේ ඉතින්. අනේ මන්දා ඉතින් කියලා අපිටත් ලැජ්ජ නැහැ. අපිත් තාම කියනවා. ඔව්. ලැජ්ජ තියෙනවා. ඉතින් ඊයේ පෙරේද නතර කරගන්න කොහෙද ඉතින් කියලා බලනවා මේ හෙට හරියයි අද හරියයි කියලා. බොන්න තියෙන වතුර තියෙන්නේ 2.5. ලෝකේ පුරා. හරි. ලෝකෙම තියෙන්නේ මේ තියෙන වතුර කන්දරාවෙන් 2.5%යි ලොක්කා. ඕකේ ලංකාව කොච්චරද? ඉතින්
අපවිත්‍ර වෙන්න දෙන්න අපිට යුතුයකමක් නැහැ. අපි හොඳ ජලයනේ මේ අනිත් දේවල් වලටත් පාවිච්චි කරන්න එහෙම බැලුවොත්. මේ බොන්න කන්න එක ඇරුණකොට ඉතින් අර යෝකා සිස්ටම් එකෙන් පිරිපහදු කරලා ඉන්න සුපිරිසුදු ජලය වාහන හොදන්නද විශ්වාස කරන්න ඕව එහෙම තමයි. වොෂ්රූම් එකට උනත් අපිට මේව කරන්න පුළුවන්. වොෂ්රූම් ෆ්ලෂ් කරන වැඩවලට right. පාරේ තියෙන වතුර මල් වැඩ කරන්න අපිටත් පුළුවන් ජපානයේ වගේ ඒ වතුර ටික කානුවට හරවලා කොයි මාළු දාන්න ඕන නම්. හැබැයි කොයි මාළු ගණන් වැඩි. මොනවා හරි මාළු හරි ඉස්කෙඩි හරි දාන්න බැරි. ඉස්කිරි දාමුකෝ. අපිට ලාභෙටම ගන්න පුළුවන් ඒ උන්නේ. ඒකනේ කෝල් කරන්න අදම කෝල් එකක් දෙන්න 07665 380 380 07665 380 380